සුබ දවසක්. අද කතා කරන්න යන්නේ මේ නාලිකාවෙන් ඔයාලට මේ බිට්කොයින් වලට ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් ඉතාමත් සරලම දේ. ලොකු ලොකු ඇඩ්වාන්ස් විදියට මේ chart එක දිහා බලලා මේක අමාරු කරගන්න ඕන තරම් දෙයක් නෙමෙයි. ඔයාලට සරලවම මේ මාකට් එක, මේ බිට්කොයින් මාකට් එක, ක්‍රිප්ටෝ මාකට් එකේ රජු විදියට ඉන්න මේ බිට්කොයින් මාකට් එක ඔයාලට බලලා තීරණය කරන්න පුළුවන්. මම මේ ඇනලයිස් කරලා තියෙන ඉතාමත් සරල ආකාරයෙන් ඔයා බලන්න මාකට් මෙන්න මේ 2009 2010 ඊට පස්සේ අපිට හරියටම chart එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ 2014 වගේ ඉඳගෙන ඔයාලට බලා ගන්න පුළුවන් බුල් මාකට් එක, බෙයා මාකට් එක, බුල් මාකට් එක, බෙයා මාකට් එක, බුල් මාකට් එක, බෙයා මාකට් එක විදිහට මෙන්න මේ BTC වැඩ කරනවා. ඒත් දැන් කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නේ තමයි මෙන්න මේ මාකට් එක දැන් අපි ආයෝජනය කරන්නේ කොහොමද? ඇත්තටම මම කතා කරන්නේ ආයෝජන සම්බන්ධයෙන් විතරයි. මම ට්‍රේඩින් සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. ඔයාට මම මේ දෙන ලෙවල් ඒ ඇනලයිස් එක භාවිතා කරලා ඔයා මොකද්ද කරන්න ඕනේ කියන එක තීරණය කරන්න ඕනි. ඔයා මම කරන්නේ ආයෝජනය විතරයි. හරි. එතකොට මෙන්න මේ අවුරුදු ගානක් පුරාවට ඔයාලට මේ බෙයා මාකට් එකවත් බුල් මාකට් එකවත් මොකද්ද කියලා පැහැදිලි කරන්න උවමනාවක් නැහැ කියලා මම හිතනවා. මොකද ඒක දන්නේ නැති කෙනෙක් නම් ඔයා මේ මාකට් වල වැඩ කරනවාද කියලා තව පොඩ්ඩක් හිතලා බලන්න ඕන. හරිද? දැන් වැඩේ වෙන්නේ අපි මේ මාකට් එකට දැන් කොහෙන්ද එල්ලෙන්නේ? මේ මාකට් එක ඇවිල්ලා ඉවරද? මාකට් එක ඩවුන් වෙලා ඉවරද? අප් වෙන්නේ කොයි කාලෙද? අන්න ඔය ගැන කතා කරන්න තමයි මම මේ හදන්නේ. මං කෙලින්ම කිව්වොත් මේ මාකට් එක වැටිලා නම් ඉවර නෑ. තව වැටෙන්න ඕන. අනිවාර්යයෙන්ම වැටෙන්න ඕන. හරිද? මෙන්න මේ මාකට් එක අවුරුදු 4ක් පුරාවට අප් වෙනවා, අවුරුද්දක් ඩවුන් වෙනවා. ඔන්න ඔය ආකාරයට මේ මාකට් එක වැඩ කරන්නේ. හරි. එතකොට ඇයි ඒවා තව වැටෙන්න ඕනි? ඇයි මම මේ තව මේ මාකට් එකේ වැටෙන්න ඕන කියලා කියන්න හදන්නේ? හරි. ඒකට පොඩි කාරණාවක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ෆයිනෑන්ෂල් මාකට් වල මිනිස්සු සල්ලි දාන විදිහට තමයි මේ මාකට් මූව් වෙන්නේ. එතකොට ලෝකේ තියෙනවා ආරක්ෂිත ආයෝජන සහ අවදානම් ආයෝජන කියලා දෙකක්. එතකොට ආරක්ෂිතම ආයෝජනයක් විදිහට ලෝකේ මිනිස්සු ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි රත්තරන් මිල. රත්තරන් මිල එක සහ මේ බිට්කොයින් එකත් සංසන්දනාත්මක විස්තරයක් ඔයාලට මම අනිවාර්යෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. නමුත් හරි. එතකොට BTC කියන්නේ අවදානම් සහිත ආයෝජනයක්. එතකොට රත්තරන් කියන්නේ සුරක්ෂිත. ඒ කියන්නේ අවදානම කළමනාකරණය කරගන්න පුළුවන් ආයෝජනයක්. ඒ වගේම තවත් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මුදල් ඒකක. ලෝකයේ තියෙන මුදල් ඒකකත් ආරක්ෂිත මුදල් ඒකක කිහිපයක් ලෝකේ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ජපන්, ඊට පස්සේ US, අන්න ඒ වගේ ලොකු දෙවන්ත ආර්ථිකයන් තියෙන ඒ ආර්ථිකයන් තියෙන රටවල් වල මුදල් ඒකක මිනිස්සු ආරක්ෂිත ආයෝජනයක් විදිහට සලකන අවස්ථාවක් තියෙනවා. හැම වෙලාවෙදිම ඒගොල්ලෝ ඒවට මුදල් යොමු කරන්නේ නැහැ. මොකද ඒවල තියෙන ආයෝජන ප්‍රතිලාභ අඩුයි. ඒ නිසා ලෝකයේ තියෙන අස්ථාවර බවකදී තමයි මෙන්න මේ රටවල් වල තියෙන කරන්සි වලට, රටවල් වල තියෙන මුදල් ඒකක වලට ලෝකේ ඉන්න ධනවත් පුද්ගලයෝ ආයෝජනය කරන්න පෙළඹෙන්නේ. උදාහරණයක් වශයෙන් යුදමය තත්වයකදී එහෙම නැත්නම් ලෝකයේ තිබෙන වෙනත් වසංගත, නිකන් අර කොවිඩ් වගේ අන්න ඒ වගේ කාලයක් තුලදී මිනිස්සු අන්න ඒ වගේ දේවල් වලට යොමු වෙනවා. BTC වගේ මෙන්න මේ අවදානම් සහිත ආයෝජන වලින් මිනිස්සු ඈත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හරි ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඔයාලා දන්නවත් ඇති. හැබැයි මම කතා කරන්න යන්නේ ඒ ගැන නෙමෙයි. හරිද? අන්න එහෙම තියෙන කරන්සි එකක් තමයි USA කියන්නේ. USA කියන්නේ US ඩොලර් එක කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවන් වල ආයෝජනය කරන මුදල් ඒකකයක්. මේ ලෝකයේ වෙළඳාම් කරන මුදල් ඒකකය. එතකොට ඇමරිකාවට ඕන මොකද්ද කියන එක ඉතින් මම ආයි කියන්න ඕනේ නැහැ. අපේ රුපියල වැටෙන එක නවත්ත ගන්න ආණ්ඩුවට ඕන වගේම ලෝකේ ප්‍රබලම කරන්සිය වැටෙන එකත් නවත්ත ගන්න ඇමරිකාවට ඕන. එතකොට ඇමරිකාවට තමන්ගේ මුදල් ඒකකයට මුදල් ගෙන්න ගන්න
ආයෝජකව ගෙන්න ගන්න නම් ලෝකය අස්ථාවර භවයෙන් මිදිලා ලෝකේ අස්ථාවර භාවය වැඩි වෙන්න ඕන. ලෝකේ ස්ථාවරව නියම ආකාරයට යන්නේක ඒගොල්ලෝ කාලෙන් කාලයට වෙනස් කරනවා. යුද්ධ ගේනවා. එහෙම නැත්නම් එක එක විවිධ ආකාරයේ රෝගයක් හරි අලුතෙන් හොයාගන්න පුළුවන්. අන්න එතකොට එයාලගේ අරමුණ තමයි එයාලගේ ඩොලර් එක උඩට අරන් යන එක. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ වැටෙන එකේ කොතනට වෙනකන් වැටෙන්න පුළුවන්ද කියන එකට අදහසක් ගන්න පුළුවන් තැනක්. හරිද? අපි යමු ඩොලර් ඉන්ඩෙක්ස් chart එක බලන්න. හරිද? right. දැන් ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඩොලර් chart එක. හරිද? ඩොලර් වල weekly chart එක. සතියක කැන්ඩල් එකක් පෙන්නුම් කරන chart එක. හරිද? මේ බලන්න. මෙන්න මේ මාකට් එක ඔයාලට පේනවද? මාකට් එක ඕවරෝල් තියෙන මේ අප් ට්‍රෙන්ඩ් එකක තමයි. නමුත් කෙටි කාලීනව මාකට් එක ඩ්‍රොප් එකක ඉන්නේ කියලා පේනවද? ඔයාලා හිතන්න එපා මෙන්න මේ මම මේ පෙන්නන උඩ තමයි උඩ තින්නේ මාකට් එක උඩ. දැන් ඉතින්ට යන ගමන් තියෙන්නේ නෑ. මෙන්න මේ channel එක ආරම්භ වෙන්නේ 2008 න්. දැන් මේ ඉන්නේ 2025 අවුරුදු 25ක පැරලල් channel එකක් තමයි මේ තියෙන්නේ. sorry වැරදුනා. අවුරුදු 13ක වගේ. හරිද? එතකොට මෙන්න මේ channel එක. එතකොට ඒක නිසා මේක පොඩි කාල සීමාවක් විදිහට දකින්න බෑ. ඔයාලට දැන් පෙන්නන්නම් මේ channel එකයි BTC වලයි තියෙන correlation එක. හරිද? ඔන්න බලා ගන්න පුළුවන්. මේ chart එක මේ chart එකේ තියෙන ඒ කියන්නේ ඩොලර් සරලවම කිව්වොත් එහෙම ඩොලර් එක අප් වෙද්දි BTC ඩවුන් වෙනවා. BTC අප් වෙද්දි ඩොලර් එක ඩවුන් වෙනවා. කියන්නේ ඩොලර් එක අප් වෙද්දි BTC ඩවුන් වෙනවා. BTC අප් වෙද්දි ඩොලර් හැටලුණා. ඩොලර් එක අප් වෙද්දි BTC ඩවුන් වෙනවා. BTC අප් වෙද්දි ඩොලර් එක ඩවුන් වෙනවා. හරිද? එතකොට ඔන්න බලන්නකෝ. අර කියපු කතාවේ විරුද්ධ වෙද තමයි. අපි මෙතෙන් නම් ගත්තොත් එහෙම ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මාකට් එක මෙන්න මේ channel එකේ වැඩ කරලා තියෙන විදිහට මෙන්න මේ විදිහට මාකට් එක consolidation වෙලා තිනවා. උඩ එක්ස්පැන්ෂන් එකක් පෙන්නලා තිනවා. මාකට් එක පහළට රිවර්සල් වෙලා තිනවා. අන්න එතෙන්දී නැවතත් මෙතන ඩබල් බොටම් විදිහට පෙන්නලා තිනවා. මාකට් එක අප් වෙලා තිනවා. දැන් මෙන්න මේ බලා ගන්න පුළුවන් මේ විදිහටම මාකට් එක consolidation වෙලා තිනවා. එක්ස්පැන්ෂන් එක වෙලා තිනවා. මාකට් එක ඩවුන් වෙලා තිනවා. ඒතර අන්න අර අතන පෙන්නපු විදිහටම මෙතනත් මේ 1 2 3 විදිහින් ඔයගොල්ලන්ට පෙන්නලා තින්නේ එතනම සිද්ධ වෙච්ච දේ මෙතන සිද්ධ වෙනවා කියන එක. එතකොට මේ මාකට් එක ඔන්න හරිද? එතකොට මෙන්න මේ මාකට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් හරියටම මෙන්න මෙතන 2022 ඉඳන් 2025 වෙනකම් මාකට් එක ඩවුන් වෙලා. ඒ කියන්නේ ඩොලර් මාකට් එක ඩොලර් එක ඩවුන් වෙලා තිනවා. අවුරුදු 2022 ඉඳන් 2025 වෙනකම්. හරි අපි BTC බලමු. ඔන්න තිනවා 2022 මෙන්න මේ කොළ පාට එකේ. ඔන්න තිනවා 2025 BTC අප් වෙලා. හරි. ඔන්න ඊට කලින් අවුරුද්දේ මේ BTC අප් වෙන කලින් අවුරුද්දේ මේ තියෙන්නේ බෑ මාකට් එක. ඔන්න මාකට් එක බලා ගන්න පුළුවන් ඔයගලන්ට 2021 මාකට් එක ඉඳන් 2022 වෙනකම් මාකට් එක ඩවුන් වෙලා තිනවා BTC. අපි බලමු 2021 ඉඳන් ඔන්න බලා ගන්න 2021 ඉඳන් 2022 වෙනකම් මෙන්න මේ මාකට් එක අප් වෙලා තිනවා. බලන්න ලස්සන දැක්කද? අන්න ඒකයි කියන්නේ. මෙන්න මේක එතකොට දැන් මේ තියෙන තැන ඉඳන් මාකට් එක. දැන් මේ තියෙන තැන ඉඳන් මාකට් එක අප් වෙන්න ඕන මෙන්න මේ channel එකට. මේ මාකට් එක මේ ඩොලර් එක බලන්න ඕන පොඩි ළමයට තේරෙනවානේ මේ මාකට් එක වැඩ කරලා තියෙන විදිය. ඉතින් අපිට ගන්න තියෙන ඊළඟ පොයින්ට් එක මෙන්න මේ උඩ මේ ඇඳලා තින්නේ. උන්වයි ගමන් මාර්ගයේ යන්න නම් යන කාල සීමාව තමයි මේ ඇඳලා තින්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. දවස් 665ක් යනවා. හරියට ඒ දැන් මාකට් එකේ තියෙන තැන ඉඳන් තව දවස් 448ක් 450ක් වගේ කාල සීමාවක් යනවා. අවුරුදු දෙකමාරක විතර කාලයක් යනවා. එතකොට BTC මෙන්න මේ හැරයට වගේ යනකොට අපිට
මේ ඩොලර් එක මෙන්න මේ වගේ සීමාවට යනකොට අපිට BTC වලට ආයෝජනය කරන්න පටන් ගන්න පුළුවන්. දැන් නම් හොඳම තැනක් නෙමෙයි. මේ මාකට් එක මේ ඩොලර් එක කවදාවත් ඇමරිකාව වටන්නේ නැහැ. ඇමරිකාව වටන්න තාම ලෝකේ රටක් නැහැ. යුද්ධය මේ යුද්ධයක් යනවා ඒ කොහොම වුණත් ඇමරිකාව තමයි අන්තිමට දිනන්නේ. ඒක ඒක නෝමල් දෙයක්. ඒක ඒගොල්ලෝ දින්නේ නැති වුණත් ඒගොල්ලන්ට අවශ්‍ය දේ කරගෙන ඒගොල්ලෝ එතනින් අයින් වෙනවා. ඒගොල්ලන්ට මේ හැමදාම යුද්ධ කර කර ඉන්න උනම නැහැ. ඒගොල්ලන්ට ඕන මෙන්න මේ මාකට් එක උඩට අරන් යන එක විතරයි වෙන්න ඕන. ඔතන අරන් ගිහලා ඊට පස්සේ අවුරුදු 4ක් ඒගොල්ලෝ ඩොලර් එක අතහැරලා දානවා. සාමාන්‍ය විදිහට ඩොලර් එකට යන්න දෙනවා. ඒක ආයෙ පල්ලෙහාට එනවා. ආයෙත් ඒගොල්ලෝ මොකක් හරි ගේමක් ගන්නවා. ඕක තමයි ඕක නෝමල් දෙයක්. ඕක ඉතින් ඕක අපි දැනගන්න ඕන. ඉතින් BTC තව නම් වෙලා ඉවර නෑ. මොකද මේක යන්න පටන් ගන්න තියෙන්නේ දැන් තමයි. මේ ඩොලර් chart එක යන්න පටන් ගන්න තියෙන්නේ දැන්. ඉතින් කවදාවත් හිතන්න එපා BTC මෙතනින් මේ වරේ ඔයව රවට්ටනවා. BTC මගේ ටාගට් එක ඩොලර් 30000. ඉතින් මම ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට කලින් මම DCA plan එක ඩොලර් 40000න් පටන් ගන්නවා. ආව නැත්නම් කරන්න දෙයක් නැහැ. ඔපචුනිටි මිස් වෙනවා. එහෙම තමයි. මේ හරි ඉන්න ඔක්කොම ඔපචුනිටි ටික අල්ලගෙන මේ එහෙම දඟලන්න බෑ මේවල. අපි ප්‍රයිස් වලට එනකන් ඉන්න ඕන නැත්නම් නෑ. ඉතින් ඒ දැනගෙන තමයි අපි ආයෝජනය කරන්න ඕන. ඉතින් මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයා පොඩ්ඩක් මේ chart දාගෙන කම්පෙයාර් කරලා බලනකොට ඔයාලට තේරෙවි. මේ මාකට් කොහොමද හැසිරෙන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම ස්ක්‍රිප්ට් අහුවෙන්න එපා. ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා ආයෝජනය කරන්න. තව ගොඩක් මේ වගේ තියෙනවා ෆැට් කිව්වොත් කමක් නැහැ ඒවට. මම ඔයාලට ඒව ගේන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් channel එකක්. තාම හරියට වීඩියෝ කරන්න හුරු නැහැ. ඉතින් අසුපසු දේවල් වුණා නම් ඒ වගේම වීඩියෝ එකේ quality අඩුයි නම් කමෙන්ට් කරන්න. ඒවා දාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.